ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් විශ්වමාතාවගේ දහම් කොට්ඨාසයන්හි ඇතුළත් මා ලබාගත් අවබෝධ කරගත් දහම් දැනුම් ආධ්‍යාත්මික ශක්ති භාවනා වඩන්නන්ට යෝග භාවනා වඩන්නන්ට වරම්ලාභීන්ට දේවගැතියන්ට දේව භක්තිකයන්ට අවබෝධයේ පිණිස අදහස් හා පණිවිඩ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ලෝක සත්වයා කෙරෙහි ආනිශංස දන් දීම. සියලු සත්වයෝ නිදුක් වේවා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. බුදුන් වහන්සේ මෙවැනි ආකාරයෙන් මෛත්‍රී භාවනාව ලොවට දායාද කරේ මේ ලෝකයෙහි සතර අගතියෙන් මිදෙන්න, මෙත් වඩන්න, මෛත්‍රිය පතුරවන්න, ජන්දා ගතියෙන් මිදෙන්න, දේශා ගතියෙන් මිදෙන්න, භයා ගතියෙන් මිදෙන්න, මෝහාවෙන් මිදෙන්න, වාසියට, බලයට, දෝෂයට, බියව, ද්වේෂයට, මෝහයට, අවිද්‍යාවට පත්වන ඉසුර තම ප්‍රඥාවේ අඳුරයි. තම සුගති ගාමීත්වයේ අඳුරයි. තම රහත් ඵලයේ අඳුරයි. තම අරහත් ඵලයේ අඳුරයි. තම ආත්මයේ අඳුරයි. සියලු සත්වයන්ට මෙත් ආනිශංස පතුරවන්න. එයින් තමා තුළට ස්වභාව ධර්මය තුලින්ම මෙත් වඩයි. තමන් හට නිදුක් වීමේ මාර්ගය පෙන්වයි. තමන් හට නිරෝගී වීමේ මාර්ගය පෙන්වයි. තමන් හට සුවපත් වීමේ මාර්ගය පෙන්වයි. තමන් හට දුකින් මිදීමේ මාර්ගය පෙන්වයි. මේ තුලින් තම ප්‍රඥානිශංසය වර්ධනය වේ. මෙයින් තමන් හට නිවනට යාමටද මෝක්ෂය කරා යාමටද මෙම විශ්වයේ පවතින අනුද්‍රාවණයක් ලෙස පැවතීමටද අවස්ථාව හා මාර්ගය සඵල කරගත හැකිය. සෑම ආගමකම මූලික වූ විශ්ව ධර්මය වැළඳ ගන්න. තම මානසික අවබෝධාත්මක යතුල දර්ශනය තුල තම ක්‍රියාව තුල විශ්වයේ තම ලෝකිත දහම් මඟ විවෘත වේ.